අර අසවල් අසවල් ඒවා කොහෙද තියෙන්නේ කියලා. එතකොට මේ සුබ ඒක අහලා හරිම බලාගන්න කියලා ගෙදර ගියා. පාවන සැකයි මෙයාට. ඇයි මෙයා බෞද්ධ කෙනෙක් නෙවෙයි. නමුත් මේක අත්හදා බලන්න හිතාගෙන තමයි ගියේ. ගිහිල්ලා ඊපස් හදලා කන්න දුන්න බලුකුත්තා. දීලා බලු බැලියව හාන්සි කරලා දැන් නෝර අතකලා ඉන්නවා. දැන් බලු බැලියගේ ඇස් බාගෙට වැහිගෙන යනවා. එතකොටම කනට කරලා අප්පච්චි අර ඔයා හංගපු රත්තරන් මාලේ රත්තරන් සෙරෙප්පු දෙක රන් පැටියේ රත්තරන් හැරමිටියේ එයා කොහෙද තියෙන්නේ කියලා ඇහුවා. දැන් අර බලුකුත්තාගේ එහෙම අහනකොටම බලුකුක්කට ඥාතිස්මන්න ඥානය ආවා. දැන් බුදුරජාණන්සේ තමයි මේක මතක් වෙන්න ඒ ආනුභාවයෙන් සලස්වන්න කියනවා. බල්ලා කල්පනා කළා අපේ මිනි දැජ්ජායේ බෑ මගේ පුතත් දැනගත්තා මම බලුකුක්ෙක් බව. එහෙම හිතලා නැගිට්ටා ඒ වෙලෙම. එළින්ම ගියා අර කියපු දේවල් හංගපු තැන් වලට. ගිහිල්ලා ඒ තැන් පහුරු ගෑවා. සුබ මානවකයා සේවකයන් ලවා ඒ තැන් හැරෙව්වා. මේන හංගපු බඩු එළියට එනවා. රත්තරන් මාළි, රන් මිරියඩි සගල, රන් පැටිය, රත්තරන් හැරමිටි ඔක්කොම හොයාගත්තා. ඕන්න දැන් සිටු පුත්‍රයාගේ මාන්නේ බැස්සා. දැන් කරන්න දෙයක් නැහැ. මේ ඉන්නේ තාත්තාමයි කියලා ඔප්පු වුණා. ඊට පස්සේ මෙයාට ආඩම්බරකම් කරලා පළක් නැහැ කියලා තේරුණා. වංශේ කබල් ගාලා පළක් නැහැ කියලා තේරුණා. මේ සිද්ධියෙන් පස්සේ සුබ තුල බුදුරජාණන් වහන්සේ ගැන යම් පැහැදීමක් ඇති වුණා. ඉතින් පස්සේ දවසක මේ සුබ මානවකයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ජේතවනාරාමයට ගියා. ගිහින් බුදුරජාණන් වහන්සේ සමග පිළිසඳර කතා බහ යෙදුණා. හැබැයි වන්දනා කළේ නැහැ. මොකද තාම මෙයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙලා නැහැ. යම් පැහැදීමක් හටගත්තා. නමුත් තාම ශ්‍රාවකත්වයට පත් වෙලා නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පැත්තකින් වාඩි වෙලා මේ මෙහෙම අහනවා. කෝනකෝ බොහෝ ගෝතම හේතුකෝ පච්චෝ යේන මනුස්සානං යේව සතං මනුස්ස බුතානං විස්සන්ති හීන පනීතතා. බවත් ගෞතමයන් වහන්සේ මේ මිනිස්යන් වෙච්ච සත්‍යයන්ගේම උස්පහ ભેදයක් දකින්න තියෙනවා නෝයි. මේකට හේතුව මොකක්ද කියලා. ඊට පස්සේ මෙයා කියනවා බවත් ගෞතමයන් වහන්සේ ඒ තමයි අපිට දකින්න ලැබෙනවා සමහර මිනිස්සු අත්පායුත අද ආයසින් යුක්තයි. ඒ කියන්නේ අද ආයසින් මැරෙනවා. විස්සන්ති දීඝායුත. ඒ වගේම සමහර අය දීර්ඝායසින් යුක්තයි. ගොඩාක් කල් ජීවත් වෙනවා. ඊළඟට විස්සන්ති බෞද්ධාබාධ. සමහර අයට ගොඩාක් ලෙඩ රෝග හැදෙනවා. විස්සන්ති අප්පාබාධ. තව සමහර ඉන්නවා එයාලා ලෙඩ රෝග ගොඩාක් අඩුයි. ගොඩාක් ලෙඩ රෝග අඩුව තමයි එයාලා නිරෝගීව වාසය කරන්නේ. විස්සන්ති දුර්බන්න. දුර්බන්න කිය දුර්වර්ණ. ඒකේ අවලස්සන. සමහර මිනිස්සු හරියම කැතයි තියෙනවා. අවලස්සනයි තියෙනවා. විස්සන්ති වර්ණවන්තෝ. නමුත් සමහර මිනිස්සු හරියම ලස්සනයි තියෙනවා. වර්ණවත් තියෙනවා. විස්සන්ති අපේ සත්තා. ඒ වගේම සමහර මිනිස්සුන්ට කිසි පිළිගැනීමක් නැහැ. අල්පේසක් කියන්නේ පිළිගැනීමක් නැහැ. විස්සන්ති මහේසත්ත. නමුත් සමහර මිනිස්සුන්ට හරිය පිළිගැනීමක් තියෙනවා. සම්භාවනීය. විස්සන්ති අප්පබෝධා. ඒ වගේම මේ මිනිස්සු අතර සමහර අය හරියම දිලිදු බොහෝම අමාරුයි එදාවේ සම්බන්ධ කරගන්න. විස්සන්ති මහා භෝග. නමුත් සමහර අය තම මිනිස්සු අතර ගොඩාක් කරනවා. කාට ඕන තරම් දන්නේ තියෙනවා.